දැන් ගාලු කොටුව බලන්න එන ඔයාලට බයික් එකක් රෙන්ට් එකට අරගෙන ගාලු කොටුව වටේ රවුමක් යන්න පුළුවන්. ගාලු කොටුවේ මේන් එන්ට්‍රන්ස් එකෙන් ඇතුළු වෙන තැනම තමයි The Fort Ride කියන මේ තැන තියෙන්නේ. මෙතන බයික්ස් විතරක් නෙවෙයි e-bikes නුත් රෙන්ට් එකට ගන්න පුළුවන්. හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්න නිසා මේගොල්ලන්ගෙන් කැමති විදියකට කැමති පාටකින් ඔයාලට බයික් එක ඉල්ල ගන්න පුළුවන්. ඉතින් ඔන්න බයික් එකක් රෙන්ට් එකට ගන්න ඔයාලට මෙතනින් ෆ්‍රී හැට් එකක් හම්බ වෙනවා. ඔන්න ඉතින් මම බයිසිකල් එකක් තෝරලා ගත්තා. මම කලින් කිව්වා වගේ මෙතන ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි. එයාලා මගේ උසට හරියන විදිහට සීට් එකක් හදලා දුන්නා. ඔයාලා ෆොටෝ ෂූට් එකක් වගේ කරනවා නම් එයාලා ෆ්ලවර් බොකේස් පවා arrange කරලා දෙනවා. බයිසිකල් පදිනවා කියන එක පුංචි කාලේ ඉඳලම මම කරන්න මාස දෙයක්. නුවරඑළියේ ග්‍රෙගරි පාක් එකේ බයිසිකල් පදින තිබුණට ගාල්ලේ අපිට මේ එක්ස්පීරියන්ස් එක ගන්න chance එක හදලා දුන්නේ The Fort Ride තමයි. මේ බයිසිකල් එකක රෙන්ට් එක වෙන්නේ පැයකට රුපියල් 350ක් විතරයි. මට ඉතින් බයිසිකල් පදින තව ගර්ල්ස්ලා ටිකක් හම්බුණා. යාළුවෝ සෙට් එකක් එක්ක ගෝල් ෆෝර්ට් වල ඩේ අවුට් එකකට එන ඔයාලට ගන්න පුළුවන් සුපිරිම එක්ස්පීරියන්ස් එකක් තමයි මේක. හොඳටම හවස් වෙලා තියෙන්නේ. ඒත් මම කවදාවත් එක්ස්පීරියන්ස් කරලා නැති නිසා මට e-bike එකකුත් try කරන්න හිතුණා. පදින්න දන්නේ නැහැ කියලා බය වෙන දෙයක් නැහැ. මෙතන ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි විදියට මේක හරිම ලස්සනට එක්ස්ප්ලেইন කරලා දෙනවා. ඉතින් නිකම්ම නිකන් බයිසිකල් එකක් පදිනවා වගේ නෙවෙයි ෆෝර්ට් එකේ බයිසිකල් එකක් පදිනවා කියන එක වෙනම වයිබ් එකක දෙයක්. රැට කොටු ඇතුලේ ස්ට්‍රීට් මාරම ලස්සනයි. රැට මේ ලයිට් දාලා තියෙන ලස්සන ස්ට්‍රීට් වල බයිසිකල් එක පදිනකොට වෙනස්ම ෆීලිං එකක් තමයි දැනෙන්නේ. තව දන්න හරි බලන්න කැමති හරි තැන් තියෙනවා නම් මට කියන්න. ඔයාලගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න. දිගටම මම මේ වගේ අත්දැකීම් ඔයාලා එක්ක බෙදා ගන්නවා. ඉතින් මාව ෆලෝ කරන්න, ලයික් කරන්නත් අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ආදර ගිහින් එන්නම්. බයි.